දේශනක් වේවා. මම කණ්ඩලම PHI මහජන සෞඛ්‍ය පරීක්ෂක. අද මම සූදානම් වෙන්නේ ඵලදායීතා සංකල්පය පිළිබඳව පුංචි දේශනයක් කරන්න. S5 ක්‍රමය පිළිබඳව. ඇත්තටම කියනවා නම් මම මේ දේශනය යොදාගත්තේ අද මගේ ඇඩ්‍රස් ප්‍රෝග්‍රෑම් එකේ දාලා තියෙන්නේ තෙන්නකෝන් මහා විද්‍යාලයේ 8 සහ 9 වසර දරුවන්ට. නමුත් අවාසනාවන්ත හේතුවක් නිසා එම ස්කූලෙන් මට අවසර ලැබුණේ නැහැ අද ඒක කරන්න. නමුත් මම මගේ වැඩ පිළිවෙලට යන්න ඕන නිසා අද මම දේශනය මේ විදිහට කරන්න බලාපොරොත්තු වුණා. හොඳයි. මේ දේශනේ අවසානයේ ඔබ යමක් තේරුම් ගනිවි. ඒ තුළින් ඔබේ ජීවිතය සාර්ථක වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි. ඇත්තටම මොකක්ද ඵලදායීතාවය කියලා කියන්නේ? ඵලදායීතාවට ඉස්සෙල්ලා හොඳම දෙයක් තමයි කාර්යක්ෂමතාවය. කාර්යක්ෂමතාවය කියන්නේ වැඩක් කරන කේ ශීඝ්‍රතාවය. අපි වැඩක් වේගෙන් කරා කියලා ඒක ඵලදායී වෙන්නේ නැහැ. ඒක ඵලදායීතාවය කියන්නේ මොකක්ද එහෙනම්? ඵලදායීතාවය කියන්නේ අපි යම්කිසි වැඩකට යොදන යෙදවුම් ප්‍රමාණය, අපි යොදන යෙදවුම් ප්‍රමාණය ඒකෙන් ලැබෙන ප්‍රතිඵල ප්‍රමාණය දක්වන අනුපාතය. ඒක ප්‍රසාදයක් විදිහට දක්වන තමයි ඵලදායීතාවය වෙන්නේ. අපි උදාහරණයක් ගමු එහෙම. මිනිස්සු දෙන්නවා A සහ B කියලා. A සහ B කියලා මිනිස්සු දෙන්නෙක් ඉන්නවා. ඒ මිනිස්සයා රුපියල් 1000ක් වියදම් කරලා රුපියල් 10000ක ආදායමක් ලබනවා. රුපියල් 1000ක් වියදම් කරලා 10000ක ආදායමක් ලබනවා. මේකට යනවා මාස 3ක විතර කාලයක්. B කියන මිනිස්සයා රුපියල් ලක්ෂයක් වියදම් කරනවා. ලක්ෂයක් වියදම් කරලා ලබනවා යා රුපියල් 75000ක ලාභයක්. මේකට යන්නේ දින එකයි. 75000ක ලාභයක්. ඇත්තටම කාලයත් එක්ක බලපුවාම ලොකු වෙනසක් තියෙනවා. නමුත් අපි මේ මාස 3ක් මහන්සි මිනිස්සයා දවසකට මාස වෙන්නේ පැයයි. දවසකට පැයයි මහන්සි. මේ මිනිස්සයා මුළු දවස පුරාම එක මහන්සි වෙනවා සේවක ලොකු ප්‍රමාණයක් දාන්න ඕන, ලොකු වැඩක් කරන්න ඕන. කොහොමද ඵලදායීතාව වැඩි කියලා හිතන්නේ? දවසකට පැයක් මහන්සි වෙලා මාස 3ක් ගිහින් රුපියල් 10000ක් ගන්න එක ඵලදායීතාව වැඩිද? එහෙම නැත්නම් රුපියල් ලක්ෂයක් වියදම් කරලා රුපියල් 75000ක් අරගෙන දවසකින් ගන්න එකේ ඵලදායීතාව වැඩිද? එතන ඇත්තටම පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක එක්ක බලනකොට මට නම් හිතන්නේ යම්කිසි කාලයක් ගත වුණා අඩු මුදලක් වියදම් කරලා වැඩි ආදායමක් ලබන එකේ ඵලදායීතාව වැඩි කියලා. ඒ නිසා ඇත්තටම ඵලදායීතාවය කියන්නේ යොදන යෙදවුම් ප්‍රමාණය නිවවුම් ප්‍රමාණයට දක්වන අනුපාතය. හොඳයි. මම හිතන්නේ ජපානයෙන් ආරම්භ වුණා. ජපානයේ ලෝක යුද්ධයත් එක්කම හොඳට විනාශ වෙලා ගියා. ඊට පස්සේ ඒ රට ඇත්තටම නැගිට්ටේ මේ ඵලදායී සංකල්පය වන S5 ක්‍රමය අනුගමනය කිරීමෙන් කියලා බොහෝ දෙනෙක් විශ්වාස කරනවා. මේක දශකයකට පස්සේ ඉස්සරලා මේක අපේ රට ප්‍රසිද්ධ මාතෘකාවක් වඩපත් වුණා. ඵලදායීතා සංකල්පය පිළිබඳව විවිධ කතා කිව්වා, විවිධ විදිහට දේශනා කරා, විවිධ වැඩසටහන් කරා. නමුත් මේක සාර්ථක වුණාද කියලා මොනනම් දන්නේ නැහැ. මමත් මේ ලක්වදී ඉඳලා ඵලදායීතා සංකල්පය පිළිබඳව පුංචි දේශනයක් ඇහුවා. ඒ දේශනේ මම තේරුම් ගත්ත දෙයක් තමයි මේ බෝඩ් එකේ දාලා තියෙන්නේ. ඵලදායීතාවය නැත්නම් S5 ක්‍රමය කියන්නේ පියවර 5ක ක්‍රියාවලිය. මේ පියවර 5ම පටන් ගන්න S අකුරෙන් එනිසා තමයි මේකට S5 ක්‍රමය කියලා කියන්නේ. ඒකේ පළවෙනි පියවර තමයි sort කියන්නේ තෝරන්නලු. දෙවෙනි එක shine කියන්නේ පිරිසිදු කරන්නලු. තුන්වෙනි එක set in order පිළිවෙලකට හදන්නලු. හතරවෙනි එක standardize සම්මතකරණය කරන්නලු. පස්වෙනි එක sustain කියන්නේ දිගටම ඒ ක්‍රමය පවත්වන්න යන්නලු. අපි බලමු මේ කාමරයකට ගන්නේ කොහොමද කියලා. දැන් මේ කාමරය දිහා බලපුවාම
මේ කාමරයේ බඩු පිරිලා හැමතැනම එක එක දේවල් තිබුණා නම් අපිට මේක වැඩක් කරන්න බෑ. ඉන්නේ දෙන්නේ නැහැ. ආසයි දෙන්නේ නැහැ. නමුත් ඉස්සෙල්ලම මම මේ කාමරයේ තිබු දේවල් ජරා වල තිබුණා නම් ඒව අයින් කරලා අනවශ්‍ය දේවල් අයින් කරලා මේක අවශ්‍ය දේවල් විතරක් ලස්සනට පිරිසිදු කරලා අවශ්‍ය දේවල් විතරක් තියාගත්තා. අවශ්‍ය දේවල් විතරක් තියාගෙන ඒවා ඊට පස්සේ ඒවා පිරිසිදු කරා. හොඳට ලස්සනට බඳලා පිරිසිදු කරලා ජරා කුණු ඉවත් කරලා පිරිසිදු කරා. ඊට පස්සේ මම ඕඩර් එකට පිළිවෙලට හදුවා. අතන තිබ්බා අල්මාරිය, මෙතන තිබ්බා මගේ මේසය, මේ පුටුව තිබුණා. මෙතන බෝඩ් එකක් ගෑවා. මෙතන තව බෝඩ් එකක් තියෙනවා. ඒ විදිහට ලස්සනට පිළිවෙලට හදුවා. ඊට පස්සේ ස්ටැන්ඩ්ලයිස් කියන්නේ අද අමුත්තන්ගේ පුටු තියෙනවා. ඒ අමුත්තන්ගේ පුටු වලට වඩා වෙනස් පුටුවක් මට රජෙන් දීලා දුන්නා. ඒ පුටුව මම පාවිච්චි කරා. ඒක ටිකක් වෙනස් එකක්. අනිත් එක මේ බෝඩ් එකටත් මම ලස්සන පාට දාලා හරි ගස්සලා තියෙනවා. ඒක ස්ටැන්ඩ්ලයිස්. දැන් අපිට පුළුවන් මේ ක්‍රමයෙන් දිගටම පවත්ත කරන්න. ඒක තමයි සස්ටේන්. අපි දිගටම මේ ක්‍රමයෙන් පවත්ත කරන මේක පිරිසිදු කරලා ලස්සනට තියාගෙන ඉන්නවා. එතකොට මම මේ කාමරේ වැඩ කරන්න අවශ්‍යයි දෙනවා. නිතර මේ කාමරේ එන්න අවශ්‍යයි දෙනවා. ඒකේ මට පළදායි සේවයක් මිනිස්සුන්ට කරන්න පුළුවන්. අපි බලමු දැන් සෞඛ්‍යයට කොහොමද මේක ගන්නේ කියලා. සෞඛ්‍ය කියන්නේ මොකක්ද? සෞඛ්‍ය කියලා කියන්නේ ලෙඩ රෝග වලින් වැළකීලා ඉන්න එකක් විතරක් නෙවෙයි, සම්පූර්ණ කායික, මානසික, සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම. එහෙම තමයි සෞඛ්‍ය නිර්වචනය. එතකොට සෞඛ්‍යයට කොහොමද අපි මේ ස්ථාකරණය යොදන්නේ? ෂෝට්. මොකද්ද අපි තෝරන්නේ? අපි සෞඛ්‍යයට හොඳ පුරුදු තෝරන්න ඕනේ. නරක පුරුදු තෝරන්න ඕනේ. අපි කායික යහපැවැත්ම ළඟා කර ගන්න නම් අපි පෝෂ්‍යදායී ආහාර අනුගමනය කරන්න ඕනේ, මත්ද්‍රව්‍ය වගේ දේවල් වලින් ඈත් වෙන්න ඕනේ, වැරදි විහාර පුරුදු අත්හරින්න ඕනේ. ඒ වගේ වතුර බොන්න ඕනේ, බෙහෙත් ගන්නවා, බෙහෙත් ගන්න ඕනේ. ඒවයි කරන්න ඕන කීපයක් තියෙනවා. ඒවා තෝර ගන්න ඕනේ. මොනවද කරන්න ඕනේ, මොනවද නැත්තේ කියලා. ඊට මානසික යහපැවැත්ම ගන්න අපි සිතුවිලි කොහොමද අපි හදාගන්නේ? සිතුවිලි නරක වුණොත් අපිට මානසික ලෙඩ හැදෙනවා. ඒ සිතුවිලි කොහොමද හරහාගන්නේ කියන්නේ? අපි ඇත්තටම හැදෙන මානසික ලෙඩ වර්ග හතරක් තියෙනවා. බයට වඩා බය වුණොත් ඇන්සයිටි හැදෙනවා. ඕනම දෙයක එල්බන් දෙලක නැතුනොත් ડિප්‍රෙෂන් සාධකපත් වෙනවා. දෙයක් ගැන සැක හිතන්න ගියොත් එහෙම එක ස්කිසොෆ්‍රීනියා බින්නොල් මාදිර හැදෙනවා. හේතුවක් නැතුව දුක් වෙන්න, හේතුවක් නැතුව සතුට වෙන්න ගියොත් මේ නිරාදෙනවා. ඒ වගේ කොහොමද වාක්‍යය කියලා අපි තෝර ගන්න ඕනේ. ඊළඟට සමාජීය ප්‍රශ්න හොදගන්න. සමාජයේ කිසිම මිනිහෙක් ගැටුම් නැති කර ගන්න අපි යන්න හොඳ නැහැ. යම් කිසි මිනිහෙක් වැරදි කරනවා නම් ඒ වැරද්ද අපි සාකච්ඡාවෙන් සම්මුතියෙන් තෝරලා දෙන්න ඕනේ. ඒක තෝරලා දෙන්න බැරි වුණොත් අපිට යම් කිසි කැපකිරීමක් කරන්න වෙනවා. ඒක අපි දරා ගන්න පුරුදු වෙන්න වෙනවා. එහෙනම් ගන්න අපේ සමාජයේ හැබැයි අදා ගන්න. හැබැයි සමාජයේ හැමදෙනාම සාකච්ඡාවෙන් සම්මුතියෙන් ගැටළු ප්‍රශ්න නිරාකරණය කරන්න උත්සාහ කරන්න ඕනේ. එහෙම නැත්නම් ගැටුම් ඇති කරගන්න ගියොත් මුළු ලෝකෙටම වෙන්නේ විශාල විනාශයක්. හොඳයි. ඊළඟට සමාජීය යහපැවැත්ම හදාගත්තට පස්සේ අපේ ජීවිතයේ අන්තිම කොටස එනකොට අපිට පුළුවන් ආධ්‍යාත්මික යහපැවැත්ම ගැන හිතන්න. ආධ්‍යාත්මික කියන්නේ තමන්ගේ හිතට දැනෙන දේවල්, ආදරය, දයාව, කරුණාව වගේ දේවල්. ඒවා සමහරව මුලින් යෙදුවත් අගට යෙදුවත් ජීවිතේ කොහොමවත් කවදා නමුත් පුරුදු කළ යුතු දේවල්. ආගමක් කියන්නේ මොකක්ද? ආගම අදහන්නේ කොහොමද? ආගමේ මොනවද කියලා දෙන්නේ? ඒවා ගැන හොඳ සැලසුම් සොයා හදාගත්තාම අපිට හොඳ ජීවිතයක් ගත කරලා හොඳ සැලසුමක් ගන්න පුළුවන්. ඒ විදිහට මොකක්ද කියලා ගන්න කියලා මොකක්ද කරන්නේ කියලා ඉස්සරහම සෝට් කරනවා. තෝර ගන්නවා. ඊට පස්සේ ෂයින් කියන්නේ මොකක්ද? ෂයින් කියන්නේ එක එක පුරුදු වෙන. සෞඛ්‍යයට අහිතකර ආහාර මොනවද ඒව ගැන ගත්තාම මොකද වෙන්නේ කියලා ඒවා හොයනවා වගේ හොයන්න පුළුවන් එක ගැන. හොඳට ෂයින් කරලා දෙනවා, ෂයින් කර ගන්නවා. මානසික ව්‍යාපාර කොහොමද ඇති කරගන්නේ? ඒ විදිහට ෂයින් කරනවා. ඊට පස්සේ සෙට් ඉන් ඕඩර්. කොහොමද සෞඛ්‍ය සෙට් ඉන් ඕඩර් එකට දාන්නේ? පළවෙනිම අපි සෙට් ඉන් ඕඩර් ගියොත් ඉස්සෙල්ලාම අපිට ඇත්තටම අවශ්‍ය වෙන්නේ මොකක්ද? කායික ව්‍යාපාරකට අවශ්‍යයි. පළවෙනිම අපි හදාගත්ත යුත්තේ කායික ව්‍යාපාරය. කායික ව්‍යාපාරය හදාගත්තට පස්සේ දෙවෙනිම පුළුවන් අපිට මානසික ව්‍යාපාරය හදාගන්න. ඊට පස්සේ මානසික ව්‍යාපාරය හඳුනනට පස්සේ අපි සමාජයත් එක්ක ගනුදෙනු කරලා සමාජීය ව්‍යාපාරය හදාගන්න උත්සාහ කරන්න ඕනේ. සමාජීය ව්‍යාපාරය හදාගත්තට පස්සේ අපිට පුළුවන් ජීවිතයේ අන්තිම කාලේ ආධ්‍යාත්මික ව්‍යාපාරය හදාගන්න. ඒ විදිහට අපි සෙට් ඉන් ඕඩර් පිළිවෙලකට හදාගෙන ඒ පිළිවෙල අනුගමනය කරනවා.
ඊට පස්සේ ස්ටෑන්ඩ්ලයිස් කියන්නේ මොනවද? ස්ටෑන්ඩ්ලයිස් කියන්නේ තමන් කැමති සෞඛ්‍ය ආධාර අංශ වලින් තමන් කැමති අංශයක් තෝරගෙන ඒ අංශයට වැඩි අවධානයක් යොමු කරලා ඒක විශේෂත්වයක් දක්වලා ඒක ස්ටෑන්ඩ්ලයිස් කරන්න පුළුවන්. මම කැමති මානසික යහපත් මදාගන්න. ඒ ඉතින් මම මේ වගේ දේවල් ලබනවා. මම කැමති ආධ්‍යාත්මික යහපත් මදාගන්න. ඒ කොහොම නමුත් අවශ්‍ය ඒවා හදාගත්තට පස්සේ ඒ තුලින් අනිත් ඒවා දිනු කරගන්න. ඒ විදිහට ස්ටෑන්ඩ්ලයිස් කරගන්න පුළුවන්. ඊට සස්ටේන් කරනවා. සස්ටේන් කියන්නේ මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන එක. ඔබට මේ ක්‍රමය දිගටම පවත්වාගෙන යන්න පුළුවන්. මේ විදිහට ඔබේ සෞඛ්‍ය හදා ගන්න පුළුවන්. හැබැයි ඔබ මේ ක්‍රමය අත්දැක බැලුවොත් ඔබට ලෝකෙ පිළිබඳ ආදරයක් ඇති වෙයි. සහනයක් ලැබෙවි. සමාන නිවීම කියන්නේ අය. ඔබ මෙහෙම අත්දැක බලන්න නැතුව ඔබ ලෝකයට වෛර කරනවා නම් ඔබ ද්වේෂයෙන් නිකිමින් ලෝකෙ විනාශ කරවොත් ලෝකයක් එක්කම ඔබ විනාශ වෙනවා. හැබැයි අස්සන්න බලන්න රාත්‍රී ආසදිය රාත්‍රී ආස කොච්චර තව ලෝක තියෙනවා. ඒ ලෝකයක් ඔබගේ ඊළඟ ආත්මය වෙන්න බැයි. ඔබට ඔබේ සිතින් ලෝකයේ ඕනම තැනකට මොහොතකින් ගියහැකි. ඒ වගේම ඔබ විනාශ වුණාට පස්සේ ඔබේ ආත්මය ඔබ කළ ප්‍රතිඵල අනුව ඔබ කළ කර්මය අනුව ඒ අදාළ ස්ථානයට රැගෙන යාවි. එහිදී ඔබට දරුණු ප්‍රතිවිපාක හෝ සැබෑ සැනසුම් සුවයක් විඳින්නට ලැබෙනු ඇත. හොඳයි. මම ඔබට යෝජනා කරනවා සෞඛ්‍යයට අදාළ මේ S5 ක්‍රමය අනුගමනය කිරීම තුළින් ලෝකයට වෛර නොකර, ලෝකයට ද්වේෂ නොකර, ලෝකයට ආදරය කරමින් ලෝකය වඩා යහපත් එකක් කිරීමට උත්සාහ දරන්න එකතු වන්න කියලා. බොහොම ස්තුතියි.